හරි පටන් ගමුනේ. හරි proof of correctness. හරි මේක අතරම මේ නෝට් එක ගත්තනම් පොඩි නෝට් එකක් තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ එකපාරටම නියත් තේරුම් ගන්න සාට අමාරු වෙන්න පුළුවන්. ඒකේ තරවගෙන තියරිම තමයි තියෙන්නේ. මේක අයිඩියා එක තමයි ඔලුවට දාගන්න තියෙන්නේ. කලින් එක අයිඩියා එක මොකක් හරි තේරුම් නැති තැනක් එහෙම තියෙනවා නම් කියන්න. ප්‍රශ්නේම තියෙනවා නම් අහන්න මවුලක් නෑ. හරි the proof of correctness කිව්වම ඒ කියන්නේ මේක අදහස් කරන්නේ මෙහෙම එකක්. ඒ කියන්නේ මේ පාඩමේදී අපි කරන්න හදන්නේ making sure program does what is supposed to do without any errors. ඒ කියන්නේ මේක ටිකක් අර දැන් මෙහෙම හිතන්න. දැන් මේකෙන් ගණන් කියන්නේ මෙහෙම ඒ කියන්නේ program එක හරිය නිකන් මේක නේ අර අපේ මොකක් හරි ෆන්ක්ෂන් එකක් කියලා හිතමු. ෆන්ක්ෂන් එක කියන්නේ ඒක මොකක් හරි එක දෙයක් ඒක ෆන්ක්ෂන් එකක් ඒක මොන හරි කරනවා. කියන්නේ මැෂින් එකක් කියලා හිතමු. මැෂින් එකක් කියලා හිතන්න. එතකොට ඒ මැෂින් එක කරන්න ඕන. ඒ කියන්නේ අපි හදනවා දැන් කාර් එකක් හදනවා කියමු. කාර් එකක් නෙමෙයි අපි හිතමු ඔය කියන්නේ අපි මොකක් හරි ඉන්පුට් එකක් දෙනවා. මැෂින් එකක් තියෙනවා අවුට්පුට් එකක් එනවා. හරිද? එතකොට ඔහොම අපි මොකක් හරි ඉන්පුට් එකක් දාලා ඒ මැෂින් එකේ මොකක් හරි සංසිද්ධියක් වෙලා එළියට එන්නේ අපි එක්ස්පෙක්ට් කරන අවුට්පුට් එක නම් අවුට්පුට් එක එනවා නම් ඒ වෙන සිද්ධිය ඒ කියන්නේ ඒ වෙන process එකේ කිසිම අවුලක් නැතුව වෙනවද කියන එක බලන එක තමයි ඔය proof of correctness කියලා ඒ කියන්නේ මේ බලන්න ඇත්තරම proof of correctness ඒ කියන්නේ correctness එක තමයි ඒකට proof එකක් ගන්න එක තමයි මෙතනදි කරන්නේ. ඒ කියන්නේ මෙතනදි කියලා තියෙන්නේ making sure program does what is supposed to do. යා කියන්නේ program එක design කරලා තියෙන program එක design කරන මොකක් හරි කරගන්නේ. යා ඒ කරන්න ඕන දේ කරනවා කිසිම අවුලක් නැතුව. අන්න ඒක proof කරගන්න එක තමයි උතන ඔය proof of correctness කියලා කියන්නේ. කිසිම අවුලක් නැතුව කරනවා නේද කියලා බලන එක. හරිද? එතකොට this is about program verification. ගොඩක් අහලා තියෙයි verify කරන. එතන කියන්නේ verification නැත්නම් කරන්නේ. verify කරනවා කියලා කියන්නේ අහලා තියෙනනේ verification code කියලා තියෙන්නේ. ඒ කියන්නේ verification code දෙවි කරන්නේ මොකද්ද? ඔයා කියන්නේ වුණද කියලා බලලා ඒක verify කරගන්න. ඒක තහවුරු කරගන්න. අන්න ඒගේ තහවුරු කිරීමක් තමයි මෙතන මේ chapter එකේදී කියන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔය QA quality assurance يعني software development පැත්තකට එතන ඉන්න program development projects වල quality assurance ලා ඉන්න එයාලා බලනවා කියන්නේ program එක දිනා program එක හරියට ඒකේ quality එක කොහමද යා ඒ කරන්න ඕන දේ හරියට කරනවද කිසිම අවුලක් නැතුව අන්න එහෙම එකක්. ඔක තමයි proof of correctness කියන්නේ. ඊට පස්සේ ඔය කියන්නේ මේ පාඩම තියෙන්නේ අන්න ඒක ගැන. ඒ කියන්නේ මේ chapter එකේ තියෙන්නේ. එතකොට we will discuss widely used methods for program verification. මේ program verification වලට පාවිච්චි කරන rules තුනක් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට මේ Tony Hua කියලා කියන්නේ Hua triple කියලා අහලා තියෙන්නේ මේ පාඩමේ තියෙන්නේ. ඊට පස්සේ මෙයා තමයි මේ හඳුන්වලා දෙන logic rules, proof of techniques, concept of an algorithm. එතකොට මේ ටික ගැන තමයි කතා කරන්නේ. එතකොට ඔය කතා කරන්නේ මොකක් ගැනද කියලා තමයි idea එක දුන්නේ. කියන්නේ මේ වලින් අපි බලන්නේ අර proof of correctness යනතර verify කරනවා. මොකක් හරි program එක verify කරනවා. අන්න ඒක තමයි මෙන්න මේ ටික පාවිච්චි කරන්නේ අන්න ඒක ඒ ටිකට. ඒ සිද්ධිය තහවුරු කියන්නේ ඒ සිද්ධියට. හරිද? මම පාඩම් කරනවා නිකන් idea එකක් විදිහට කිව්වේ. ඊට පස්සේ Hua triple කියලා තියෙන එකක්. ඒ කියන්නේ මෙතන triple කියන්නේ මෙතන තුනක් තියෙනවා. මොකද්ද මේ තුන? මේකේ පළවෙනි එක කියන precondition එක කියලා. precondition මේ තියෙන program එක මැද තියෙන එක මේක තමයි post condition එක. precondition එක කියන්නේ suitable කියන්නේ අපි ඒක අතරම කිව්වොත් state of a system that must be true before the program P start. මේ කියන්නේ program එක PL කියන්නේ program එක state එකක්. ඒ කියන්නේ ඔය දැන් කියනනේ වැස්සක් වහින්න කලින් වැස්සක් වහිනවා කියන සංසිද්ධිය ගත්තොත් අනිවාර්යයෙන් මොනවද දෙන්න අහස කළු කරන්න ඕනේ. කියන්නේ සාමාන්‍ය වෙන දේවල් තියෙනවා අහස කළු කරනවා, සාමට ගොරවනවා, සාමට හුලං වෙනවා. අන්න ඒ වගේ එක ස්ටේට් එකක් තියෙනවා.
ඒ ස්ටේට් එකකට ආවට පස්සේ තමයි වහින්නේ. නැත්නම් බෝතලයකින් වතුර අපි හිතමු බෝතලයක් තියෙනවා. බෝතලේ කට ගාවටම වතුර එනවනේ. ආවට පස්සේ තාම පිරුවොත් තමයි එළියට යන්නේ. ඒතකොට කට ගාවටම එන සිද්ධිය තමයි කියන්නේ ස්ටේට් එක. අන්නගේ ස්ටේට් එක නැත්නම් සූටබල් එන්වයරන්මන්ට් එකක් හැදෙන්න ඕනේ. ඔන්න ඔය එන්වයරන්මන්ට් එක නැත්නම් මොකක් හරි තියෙන කන්ඩිෂන් එක. ඒ කන්ඩිෂන් එක සැටිස්ෆයි වෙන්න ඕනේ. සැටිස්ෆයි වුණාට පස්සේ තමයි ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ. නැත්නම් ෆන්ක්ෂන් එක වෙන්නේ. ඔන්න ඔකට කියන ප්‍රී කන්ඩිෂන් එක කියලා. අර ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න නැත්නම් මොකක් හරි ෆන්ක්ෂන් එක වෙන්න කලින් සැටිස්ෆයි වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. ඊට පස්සේ අපි හිතනවා දැන් වැස්සක් නම් වැස්සට පස්සේ මොකද වෙන්නේ? මඩ තියෙනවා පාරේ. ඊට පස්සේ හැමතැනම වතුර. ඔය සිද්ධියට කියන පෝස්ට් කන්ඩිෂන්. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක රන් වුණාට පස්සේ තියෙන ස්ටේට් එකට කියන පෝස්ට් කන්ඩිෂන් එක. දැන් වතුර බෝතලයකට තව වතුර දැම්මට පස්සේ එළියට හැලෙනවා. හැලෙනට පස්සේ ඒ තියෙන තත්ත්වෙට ඒ තියෙන සිටුේෂන් එකට කියන පෝස්ට් කන්ඩිෂන් එක කියලා. ඒ කියන්නේ ඒකේ කන්ඩිෂන් එක කියන්නේ දැන්දි මොකක් හරි කන්ඩිෂන් එකක් තියෙන එක සැටිස්ෆයි වුණා ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. රන් වුණාට පස්සේ මෙන්න මේ කන්ඩිෂන් එක සැටිස්ෆයි වෙන්න ඕනේ. දැන් වැස්ස වහිනවා කියන කන්ඩිෂන් එකක් විදිහට ගත්තොත් අහස කළු කරන්න ඕනේ. ඒක ගන්න ප්‍රී කන්ඩිෂන් එක. ප්‍රෝග්‍රෑම් එක වහිනවා. පෝස්ට් කන්ඩිෂන් එක තෙත වෙලා තියෙනවා. පොළොව තෙතයි. ඒතර වැස්ස වහිනවා. මෙන්න ඒතර කළු වෙනවා. අහස කළු වෙනවා කියන කන්ඩිෂන් එකට එනවා. ඊට පස්සේ කළු වුණාට පස්සේ අනිවාර්යයෙන්ම වහිනවා. ඊට පස්සේ වහිනවා. වැස්සට පස්සේ අනිවාර්යයෙන්ම මොකද පොළොව තෙත වෙලා තියෙනවා. මේ කන්ඩිෂන් එක. මේක ප්‍රී කන්ඩිෂන් එක පෝස්ට් කන්ඩිෂන් එක. මේව සැටිස්ෆයි වෙන්න ඕනේ හරියට ප්‍රෝග්‍රෑම් එක රන් වුණා නම්. අන්න ඒකයි ඔය කියන්නේ. මේ දෙක සැටිස්ෆයි වෙන්න. ඒ කියන්නේ මේක සැටිස්ෆයි වෙනවා ප්‍රෝග්‍රෑම් එක කරනවා ප්‍රෝග්‍රෑම් කරනවා මේක සැටිස්ෆයි වෙනවා. දැන් හුවා ට්‍රිපල් ඉන් කියන්නේ. State of the system that should be true after the program P has finished executing. හරිද? ඊට පස්සේ උතන මෙතන මේ R එන්න ඕනේ. මෙතන මේ R සහ Q කියන්නේ predicates කියලා කියනවා. predicates කියන්නේ statement අර අපි පළවෙනි පාඩුවෙන් දැන් කතා කරේ statement. ඒ කියන්නේ ඒවා true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. ඒකට අගයන් දෙකක් තියෙන බලන්න. true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. හරියන්නත් පුළුවන් වැරදින්නත් පුළුවන්. ඒක තමයි එතනදි කියන්නේ. Statements about the program that may be true or false depending on the state of the program. කියන්නේ program එක run වෙලාද නැද්ද කියන state මත dependent condition නෙමෙයි. ඒකට මේවා true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. ඒක predicate කියලා කියන්නේ. ඊට පස්සේ if Q is true මේ පළවෙනි එක true නම් then P runs කියන්නේ program එක run වෙනවා. then R will be true. මෙන්න මේ post condition එක true වෙනවා. or P will terminate when R is true. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේ program එක run වෙලා නතර වෙනවා මේ R කියන එක true වෙද්දී. කොහොමද කියන්නේ? කියන්නේ අපි කියන program එකට ඔයා run වෙන එක නතර කරන්න නැත්නම් නතර වෙන්න ඕනේ මෙන්න මේ condition එක satisfy වෙද්දී. අන්න ඒක. ඒක ගැන වැඩි හිතන්න ඕනේ නිකන් මේ තාත් පැහැදිලි වෙන එක දාලා තියෙනවා. ඒක සමහරට මේ විදිහට idea එක ගන්න මෙහෙම තියෙන්න පුළුවන්. කියන්නේ P will be terminated කියලා මේ when R is true කියලා. ඒතකොට කියන්නේ ඒකෙන් තේරුම් ගන්න ඕනේ R තමයි post condition එක. P තමයි program එක. අන්න එහෙම. ඒ කියන්නේ ඒක තේරෙනවනේ. කියන්නේ program එක run වෙලා නතර වුණාමනේ මෙන්න මේ condition එක true වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ condition එක true වෙද්දී program එකත් නතර වෙලා ඉවරයි. හරිද? අන්න එහෙම. simple example program x කියලා හිතන්න මෙන්න මේ function x සමාන x ධන 1. post condition එක තමයි x සමාන 5 දී. මෙන්න මේක තමයි post condition එක. ඒක satisfy වෙද්දී මෙන්න මේක run වෙනවා. එතකොට මේ මේක pre condition එක, මේක pre එක, මේක program එක, මේක post condition එක. මේක true වෙන්න ඕනේ. දැන් අපි එහෙනම් 5 කියලා ගමුකෝ x සමාන 5 දී. එතකොට x සමාන 5 දී මේක satisfy. ඒ කියන්නේ x සමාන 5 වුණ ගමන් ඒකට එකක් එකතු වෙනවා. එකට එකක් එකතු වුණාම x සමාන 6 කියලා කියනවා. x සමාන 6 කියන්නේ හරිය මේ post condition එක true. හරි ඊට පස්සේ if x සමාන 6 then it satisfy the post condition. Then we have verified the correctness of the program using Hoover triple. එතකොට අපි පෙන්නලා තියෙනවා
සමාන 5 වෙද්දී අන්නේ කන්ඩිෂන් එක true වෙච්ච එක මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙලා එන post condition එක මෙන්න මේක වෙලාම තියෙනවා. ඒ කියන්නේ මෙයාර හුවා ට්‍රිපල් එකකින් මේකේ correctness එක අපි prove කරලා තියෙනවා. හරිද? ඔක තමයි කියන්නේ හුවා ට්‍රිපල් කියන එක පාවිච්චි කරලා මේකේ correctness එක prove කරනවා කියන එක. ඊට පස්සේ එනවා assertion කියලා එකක්. assertion කියන එකෙන් කියන්නේ මෙහෙම conditions that should be true at a certain point in a program if the program is running correctly. කියන්නේ conditions කියන program එකක් දැන් run වෙනවා. අපි දැන් වැස්ස වහිනවා කියලා හිතමුකෝ. වැස්ස වහිද්දි කියනවා මම මෙහෙම දේවල් වෙන්න ඕනේ කියලා. වැස්ස වහිද්දි හයියෙන් හුලඟක් එන්න ඕනේ කියලා කියන්නේ. වහින වෙලාව හරියද? වහින වෙලාවදී වතුර වැටෙන සද්දය ඇහෙන්න ඕනේ. පොළොව තෙත වෙලා තියෙන්න ඕනේ. මම කිය එළියට බස්සොත් පොළොව තෙත් වෙලා තියෙන්න ඕනේ. සීතලක් දැනෙන්න ඕනේ. ඒ කියන්නේ ඒවා වෙනවා කියද්දි අපිට තේරුම් ගන්න පුළුවන් හරි වැස්සක් වහිනවා කියනවනේ. වැස්සක් වහිනවා. වැස්සක් වහිද්දි තමයි ඒ ටික සැටිස්ෆයි වෙන්නේ. අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙද්දී සමහර කන්ඩිෂන්ස් තියෙනවා true වෙලා තියෙනවා. කියන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ සමහර ස්ටෙප් true වෙලා තියෙනවා. අන්නේ ස්ටෙප්ස් නැත්නම් certain කියන්නේ ඒ වගේ points වලට අපි කියන assertion කියලා. සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක නිකන් අර මෙහෙම task පොඩි task වලට දැම්මොත් ඒ task ටික satisfy වෙද්දී අපි කියන එහෙම satisfy වෙද්දී ඒ task වලට කියන assertion නැත්නම් points වලට කියන assertion කියලා. හරිද? එහෙම වෙන්නේ හැමදෙස්සම ප්‍රෝග්‍රෑම් එක හරියට රන් වෙද්දී විතරයි. හරියට රන් වෙද්දී එතකොට අපිට කියන්න පුළුවන් අර අපි ඒතර බලනවා. කියන්නේ හරි බස්ස වහිනවා කියන හරියට වහිනවද කියලා බලන්න ඕන. අපි බලන්න ඕනේ. අපිට සීතලක් දැනෙනවා. ඊට පස්සේ හයියෙන් හුලඟක් එනවා. ඒ කියන්නේ වහිත් සානේ හුලඟ එනවා කියනකො. ඊට පස්සේ අපි පොළොව තෙතයිද? බස්ස වහින සද්ද එනවාද? එහෙනම් මේ ටික හරියට වෙනවා නම් ඒ කියන්නේ බස්ස වහිනවා. කියන ප්‍රෝග්‍රෑම් එක හරියට රන් වෙනවා. අන්න එහෙම. හරිද? ඔයාලට කියන assertions කියලා. Used to state what is supposed to be true about program variables at a certain point in the program. It is program variable කියන්නේ තේම දාලා program variable එකෙච්චර හිතන්න බෑ නිකන් variable කියන්නේ දැන් මෙන්න මෙයා the x කියන ඒවාට එක අගයන් එන්න පුළුවන් නේ. අනේ අත variable කියලා කියන්නේ එතකොට කියනවා used to state what is supposed to be true. ඒ කියන්නේ අපි කියන මේ program ඒ කියන්නේ x කියන එක එක අවස්ථාවකදී 3 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවා එහෙම අපි කියන එකට තමයි assertions කියලා කියන්නේ. අර මැද්දේ program එක run වෙන අතරතුරේදී දාන conditions ටික. හරිද? දැන් හිතමු මෙහෙමයක් නිකන් ඕකේ දාලා idea එක. දවල් ලියලා පෙන්නදී මේ වගේ එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙමක් දැන් මෙන්න මේක තමයි හුවා ට්‍රිපල් එක. හරිද? මෙතන තියෙන pre condition එක post condition එක. මේක තමයි program එක. Q මේක true වෙද්දී program එක run වෙලා post condition එකක් එනවා මේ. ඊට පස්සේ මේ post condition එක pre condition එකක් වෙනවා. يعني මේක true වුණොත් ඒකෙන් ආයි program එක run වෙනවා. run වෙලා R2 කියලා කෙනෙක් එනවා. R2 කෙනෙක් ආවම දැන් ඒ condition එක true වෙනවනේ. කියන්නේ දැන් මේ post condition එක true වෙනවා. true වුණාට පස්සේ දැන් මේක හිතන්නේ අර තනි හුවා ට්‍රිපල් එකක් නෙමෙයි. මේකද කියන්නේ අර සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම අපි ටාස්ක් වලට නැත්තම් පොයින්ට්ස් වලට කඩලා තියෙන්නේ. හරිද? දැන් අපි බලන්නේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන විදිහ තමයි මේ හිතන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම මේ post condition එක true වෙද්දී ඊළඟ පාරට ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා එහෙම. හරිද? මෙහෙම මේ q true නම් s run is not කියන එක run වෙනවා. run වෙලා r1 true වෙනවා. r1 true නම් s1 කියන එක run වෙලා r2 කියන එක true වෙනවා. r2 true නම් s2 කියන එක run වෙලා r3 කියන එක true වෙනවා. අන්න එහෙම සිද්ධියක්. මේක true වෙනවා නම් මේක හරියට run වෙනවා නම් මෙන්න මේක true වෙනවා. මේක true නම් ආයිත් මේක run වෙනවා. මේක run වෙලා මේක true වෙනවා. ඊට පස්සේ ආයිත් මේක true වෙලා මෙහෙම පාලලට යනවා. ඕක ඊට පස්සේ මෙන්න මෙහෙම අපිට ඕන ලියන්න පුළුවන් assertion එක මේ විදිහට. It says this holds for all statement in a program, then the program considered true correct. මේක අපිට සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකකට නැත්නම්
ඉස්සරහට සමහරතාවට තේරෙයි. ඒ කියන්නේ ගණන් එහෙම. ඒ කියන්නේ ඔය මෙතනට කියන්නේ මෙතන දෙනවා කියන්නේ කන්ඩිෂන් එක දීලා මැද්දට මොකක් හරි ෆන්ක්ෂන් එකක් දීලා එහෙම අහන්නේ. එතකොට මෙහෙම යද්දී මෙන්න මේ විදිහටම ඒක දිගටම සිද්ධ වෙනවා නම් සම්පූර්ණයෙන්ම කියනවා ඒ ප්‍රෝග්‍රෑම් එක කරෙක්ට් කියලා කියනවා. හරිද? ඒක මම මෙතන උදාහරණයක් දාලා නැහැ. ඒ පේපර්ස් හරි කරද්දී හම්බුනොත් මේ පොඩ්ඩක් බලන්න ඒක. මොන හරි එතන අවුලක් තිබ්බොත් මට කියන්න අවුල නැහැ. මේ මෙසේජ් එක දාන්න ඕන. ඊට පස්සේ රූල් එක තියෙනවා අසයින්මන්ට් රූල් කියලා. හරි. මේකත් අර වගේම මේ දැකුවා ට්‍රිපල් එකකින් වගේම තවත් එකක් අර කරෙක්ට්නස් එක පෙන්වන. හරි. එතකොට if from q කියන්නේ precondition එක you can derive r කියන්නේ post condition එක with x substituted everywhere by e then whoever triple is valid. ඒ කියන්නේ මෙහෙම මෙන්න මේක ඉතින් මේක precondition එක මේක post condition එක මෙන්න මේ තියෙන්නේ assignment එක එක තමයි මේ තියෙන්නේ. මේකෙදි කියන්නේ with x substituted everywhere by e. කියන්නේ මේ x තියෙන හැම තැනටම e දාන්න කියලා තමයි කියන්නේ. x තියෙන හැම තැනටම e දාන්න. ඕක විතරක් දැන් ඔළුවේ තියාගන්න. ඕකෙන් ඔය විදිහට ලිව්වම කියන්නේ x තියෙන හැම තැනටම e දාන්න. එච්චරයි. හරිද? ඒක දැන්ට නේ ඔළුවේ තියාගන්න. ඒක කොහොමද වෙන්නේ කියන එක මම පෙන්නන උදාහරණයකින්. හරි හුවා ට්‍රිපල් 4 මෙතන හුවා ට්‍රිපල් එකම මේ අසයින්මන්ට් රූල් එකට එකද කියන්නේ මේ විදිහට. හරිද? මෙතනදි කියන්නේ පෝස් ප්‍රී කන්ඩිෂන් එක තියෙන පෝස් කන්ඩිෂන් එක මේක කියන්නේ ඊව හැමතැනටම දාන්න x ගේ x ඉන්න හැමතැනටම ඊව දාන්න. x ඉන්න හැමතැනටම ඊව දාන්න. හරිද? The assignment rule says check q. If it is true, assigns e to the x and check the condition. Check the condition. If it's equals to r, the Hoover triple is valid. හරිද? ඒ කියන්නේ මෙතනදී නිකන් ඩිෆිනිෂන් එකක් වගේ තියෙන එක. මෙතනදී කියන්නේ මොකද්ද කියන්නේ? මෙහෙම ලියන එකේ අදහස් වෙන්නේ මොකද්ද කියන එක තමයි මෙතනදී මේ පැහැදිලි කරන්නේ. කියන්නේ මේ assignment rule එකෙන් කියන්නේ check the precondition. මේ condition එක check කරන්න. මේක true නම් මොකද වෙන්නේ? මේ program එක run වෙනවනේ. run වෙද්දි මොකද්ද වෙන්නේ? ඒකදී කියන්නේ මේ ඊව දාන්න x ඉන්න හැම තැනටම. ඔය හැම තැනටම කියන කතාව ටිකක් ඔළුවේ තියාගන්න. දැනට හිතන්නකෝ ඊව අපි ආදේශ කරනවා කියලා x ට. ඊව ආදේශ කරනවා x ට. එහෙම x ට ආදේශ කරාම මේ එන එකන post condition එකට සමානයි නම් අපි කියනවා මේ Hoover triple එක valid කියලා. මෙතනදී assignment rule කියලා කියන්නේ මෙතන අපි අර assign කරනවා. assignment එකක් කරනවා. අනේ ඉතින් assignment rule කියලා කියන්නේ assign කළා තමයි අපි අර post condition එක එනවාද කියලා බලන්නේ. හරිද? එතකොට මෙතනදී කියන්නේ මේ Hoover triple එකදී කියන්නේ මේ q ගෙන් පටන් ගන්න කියලා. q කියන එක නා true ද කියලා බලන්න කියලා කියන්නේ මොකද? q කියන එක true නම් මේක assignment එක කරලා මෙයා true ද කියලා බලන්න. හැබැයි ගණන් හදද්දි කරන්නේ මේක අනිත් පැත්ත. හරිද? ගණන් හදද්දි සාමාන්‍යයෙන් practice එකක් විදිහට කරන්නේ. practice එකක් විදිහට කරන්නේ පටන් ගන්නේ r ගෙන්. අපි පටන් ගන්න r කියලා මෙතන post condition එකේ ඉන්න. ඒ post condition එකේ ඉන්න x post condition එකේ x ඉන්නවා. x වෙනුවට අපි දානවා ඊව දානවා. දැම්මට පස්සේ එන condition එක මෙයාට සමානයිද කියලා බලමු. එහෙමනම් තමයි අපි proof කරන්නේ ඔක Hoover triple එක assignment rule එක Hoover triple එක පාවිච්චි කරලා. ඒක දැන් උදාහරණයකින් බලමු. හරිද? ඒ කියන්නේ මෙතන අර ඒ කියන්නේ ඉස්සරහට ඒ කියන්නේ මේ Hoover triple එකේ මේ විදිහට යන්නේ කියවට අපි යන්නේ අනිත් පැත්තට. මොකද කොහොම ගියත් ඒ logically ඒක true එකයි. හරිද? දැන් මෙන්න මේ උදාහරණය. මෙන්න මේක තමයි pre condition එක මේක තමයි post condition එක. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙතන මේ සමාන ලකුණු නෙමෙයි තියෙන assignment කියන ලකුණ. මෙන්න මේක. මෙන්න මේ ලකුණ මෙතන තියෙන්නේ. එතකොට මේකද කියන්නේ substitute this everywhere. Why in everywhere කියන්නේ
y ඉන්න හැම තැනකටම මෙන්න මේක දාන්න. හරිද? එතකොට දැන් අපි පටන් ගන්නවා කියන්නේ මෙන්න මෙතනින්. අපි පටන් ගන්නවා කියේ post condition එකේ. OR triple මේ assignment rule එකේ තියෙන මෙතනින් මේ පළවෙනි යගෙන් පටන් අරන් මේක රන් කළා මේක බලන්න. එහෙම නෙවෙයි අපි බලන්නේ මෙතනදී. මෙතනදී බලන්න මෙයාගෙන් පටන් ගන්න. මෙයාගෙන් පටන් අරන් y සමාන 3යි කියලා තියෙනවානේ. දැන් මේකදී කියන්නේ මොකක්ද? assignment rule එකේ තියෙන y ඉන්න හැම තැනටම x දාන එක දාන්න. ඒ කියන්නේ මේ y වෙනුවට x දාන එක දාන්න. x දාන එක දැම්මම මොකක්ද වෙන්නේ? x දාන එක සමානයි 3යි කියලා එනවා. ඒතර x සමානයි 2යි කියලා එනවා. x සමානයි 2 කියන්නේ pre condition එක. ඒ කියන්නේ හරි. ඒ කියන්නේ මේකෙන් මේකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ප්‍රෝග්‍රෑම් එක හරියට රන් වෙනවා. ඔන්න ඔතන assignment rule එකකින් OR triple එකකින් එක වැලිඩ්ද කියලා පෙන්නන්නේ. මෙන්න මේක තව උදාහරණයක්. මේකෙන් මෙන්න මේ මෙතනින් පටන් ගන්නවා. x1 කියන එක එකට වඩා විශාල වෙනවා. අපි ගන්න x1 කියන එක 5යි කියලා. එහෙම අරගෙන x1 ඉන්න හැම තැනටම x නෝඩ් දාන එක දාන්න. මෙතන මේ සමාන මේ ලකුණු නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ assignment කියන එක. assignment කියන එක තියෙන්නේ. එතකොට x1 ඉන්න හැම තැනටම x1 ඉන්න හැම තැනටම x නෝඩ් දාන එක දාන්න. එතකොට x1 එක 5 කියලා ගත්තා. එහෙනම් x1 එනකොට x නෝඩ් දාන එක දාන්න. දැම්මට පස්සේ x නෝඩ් සමානයි 4. x නෝඩ් 4යි කියන්නේ මොකද්ද? මෙයා බිඳුවට වඩා විශාලයි. ඒ කියන්නේ මේ pre condition එක true වෙනවා. ඒ කියන්නේ මේක එහෙනම් valid. හරිද? එතකොට verify the correctness of the following program segment. To exchange the value of x1 y මෙන්න මෙහෙම program එකක් දීලා තියෙනවා. දැන් මේක කොහොමද අපි valid ද කියලා පෙන්නන්නේ? කොහොමද verify කරන්නේ? අපි කියන්නේ මෙහෙම මේ program එක කියන්නේ මෙන්න මෙහෙම එකක්. අපි ගන්නවා මේක variable එකක්. හරිද? temporary temp කියන එක අදහස් වෙන්නේ temporary සාර මේ වගේ එකක් එන්න පුළුවන්. අපිට නම් ආන්නේ නැද්ද හොද? මේක උදාහරණයක් කොහේ හරි තිබ්බා. note එකේ දුවද? එතකොට මේක algorithm එකක් නැත්තම් කියන්නේ instruction ටිකක් තියෙනවා. මේකදී මේ instruction වල අරමුණ වෙන්නේ මේ x ගේ value එක y ට දාලා y ගේ value එක x ට දාන්න. හරිද? එතකොට අපි ගන්නවා temporary මොකක් හරි එකක්. temporary මොකක් හරියක් අරගෙන ඒක හිස් එකක්. ඒක හිතන්න හරියට අපි කියන අපි ගා පෙට්ටි දෙකක් තියෙනවා. හරිද? පෙට්ටි දෙකක් තියෙන එක පෙට්ටියක තියෙන බෝලයක් තව පෙට්ටියක තියෙන බෝලයක්. එක තියෙන රතු පාට බෝලයක් නෑ. ඔය එකක තියෙන රතු පාට බෝලයක් එකක තියෙන කහ පාට බෝලයක්. අපිට ඕක දවා හිතන්නකො මේ කියන්නේ හැබැයි මෙහෙම. කියන්නේ පෙට්ටියකට හැමතිස්සෙම තියාගන්න පුළුවන් එක බෝලයක්. බෝල දෙකක් එකපාරට තියාගන්න බෑ. හරිද? එතකොට දැන් කොහොමද අපි ඔක ස්ටෙප් බයි ස්ටෙප් ඔය ඒ කියන්නේ මොකක් හරි දේවල් ටිකක් කරලා අර පෙට්ටි දෙකේ තියෙන බෝල දෙක මාරු කරගන්නේ. අන්න ඒ වගේ සිද්ධියක් මෙතන තියෙනවා. අපි ඒකට ගන්නවා තව පෙට්ටියක් ගන්න. අපි ගන්න ටෙම්පරරි පෙට්ටියක්. ඒකට අරගෙන මේ එක පෙට්ටියක ඉන්න x කියන පෙට්ටියේ ඉන්න බෝලේ දානවා ඒ පෙට්ටියට. එතකොට මොකක්ද වෙන්නේ? අර x කියන එක්කෙනාගේ ඇතුලේ මුකුත් නැහැ. එයා හිස්. ඒ හිස් එක්කෙනා ඇතුලට දානවා y එක්කෙනාගේ ඇතුලේ ඉන්න බෝලේ. දැම්මට පස්සේ ඒක යනවා අර පෙට්ටිය ඇතුලට. හරිද? ඊට පස්සේ දැන් y කියන එක්කෙනා හිස්නේ. ඒ y කියන එක්කෙනාට දානවා අර අපි අර වෙන ටෙම්පරරි පෙට්ටියක් ගත්තා නම් අන්නේ පෙට්ටියේ ඉන්න බෝලේ. දැම්ම මොකක්ද වෙලා තියෙන්නේ? අර x සහ y ඒ කියන්නේ මුලින් x ට හිටපු බෝලේ නෙමෙයි. එයා ගාව දැන් තියෙන එයා ගාව y ගාව තිබ්බ බෝලේ. y ගාව තියෙන x ගාව තිබ්බ බෝලේ. අන්න ඒ වගේ. දැන් කාට හරි කියන්න පුළුවන් හරි මේ බෝලේ ගත්තා මේකට දාන්න මේක දැන් මෙහෙම ගන්න. එහෙම ඒ කියන්නේ එකපාර දාන්න බෑනේ. දැන් මම x බෝලේ x පෙට්ටියේ තියෙන බෝලේ අනිත් පෙට්ටියට දාපු ගමන් එතන බෝල දෙකක් වෙනවා. හරිද? එහෙම බෝල දෙකක් තියාගන්න බෑ. ඒකයි මේ කියන්නේ තා පෙට්ටියක් ගන්න ඕනේ කියන්නේ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මෙතන වෙන්නේ. ඔකාරම සානේ කම්පියුටර් සයන්ස් වල තේරෙන ඇති කම්පියුටර් සයන්ස් කරලා තියෙන අය තේරෙන ඇති නැති කට්ටියට තේරෙන්න ඕන නිසා එහෙම පැහැදිලි කරේ. මේක මෙතන මේ ඇල්ගොරිතම් එකෙන් කියන්නේ. එතකොට at the beginning of this program x y have certain values thus decide post condition is x සමාන b y සමාන a කියලා. ඔය කියන්නේ මෙතන කියන්නේ x සහ y ට වැලියු දෙකක් තියෙනවා. අපි මුලින් ගන්න x සමානයි b y සමානයි a කියලා. ඊට පස්සේ ටෙම්පරරි එකක් ගන්නවා එතනදී. මේ තමයි ප්‍රී කන්ඩිෂන් එක. තමයි ප්‍රී කන්ඩිෂන් එක. හරිද? දැන් ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. රන් වෙද්දි පළවෙනිට වෙන්නේ මේ ටෙම්පරරි කියන එක ඇතුළට x ව දානවා. x ගේ වැලියු එක. ඒතකොට x ගේ වැලියු එක දැම්මම මොකද වෙන්නේ? y සමානයි b එහෙමම තියෙනවා. x ගේ a නේ තිබ්බේ. a එක යනවා ටෙම්පරරි කියන පෙට්ටිය ඇතුළට. නැත්නම් ඒක ඇතුළට. ඒක ටෙම්පරරි එක සමානයි a වෙනවා. ඊට පස්සේ x සමානයි y කියන එක ගන්න. y කියන ස්ටෙප් එක ගන්න. ඒ ප්‍රෝග්‍රෑම් එක රන්. ඒ කියන්නේ මේ තියෙන්නේ මෙන්න මේක. හරිද? මේ ඇල්ගොරිතම් එකේ මේ ස්ටෙප් ටික තමයි අපි රන් කරන්නේ.
හරිද? රන් කරලා අපි බලන්න මෙන්න මේක සිද්ධිය වෙනවද? සිද්ධිය වෙනවද කියලා බලන්න. එහෙනම් හරි ප්‍රෝග්‍රෑම් එක හරියට රන් වෙනවා. ඔක තමයි පෙන්නන්නේ. දැන් මේ ස්ටෙප් එකට එනවා. මේ ස්ටෙප් එකට ආවම එතකොට x හිස්නේ. එතකොට x කියකට දාන y එක එක්කෙනා. එතකොට ඒක b වෙනවා. ටෙම්පරරි එක්කෙනා එහෙම. එයාගේ වෙනසක් කරගෙන ඊට පස්සේ y එක ඇතුළට දාන ටෙම්පරරි එක්කෙනා. y සමානයි a. ඊට something වෙද්දී x සමානයි b y සමානයි a. ඒ කියන්නේ දෙන්නගේ අගයන් දෙක මාරු වෙලා. එහෙනම් ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. The last assertion කියන්නේ මෙන්න මේ last step එක. Agree with the post condition. The assignment rule applied repeatedly. Ensure that the program segment is correct. මේ කියන්නේ assignment correct. ඒ තමයි assignment rule එක කියලා කියන්නේ. හරි. ඊට පස්සේ condition rule එක. ප්‍රශ්න මොනවද තියෙනවද අහන්න අතහරි උස්සන්න. අල්ලන් ඉමු තා විනාඩි 15ක් වගේ යද්දි සේරම ඉවරයි. මොකද තව දවසකට නිකන් දාන්න අමාරු වෙන්නේ. හරි condition rule එක ගත්තම this is a rule determines when the Hoover triple can be inserted into a proof sequence where S is a conditional statement. මොකක්ද කියන්නේ? මේ condition rule එකෙන් කියන්නේ rule එක determine කරන අපර දෙන්න මට පොඩි විනාඩියක් දෙන්න චුට්ටක්. හරි එතකොට මේකදී කියන්නේ this is rule කියන්නේ මේ condition rule කියන්නේ එක rule එකක්. මේක determine කරන එක තීරණය කරන්න යන්නේ when Hoover triple can be inserted into a proof sequence. Proof sequence කියන්නේ proof sequence where S is a conditional statement. Conditional statement කියන්නේ මෙන්න මේක හරි ගියා මෙන්න මේක වෙන්නේ. එහෙම නැත්නම් මෙන්න මේක වෙන්නේ වගේ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් එක්සෑම් එකක් කියලා හිතන්නකෝ. එයා මාක්ස් 75ක් ගත්තොත් එයාට ඒකක් දෙන්න 75ට වඩා අඩුයි නම් හරි මෙහෙම හිතමු පාස් ෆේල් කියලා ගමු 75ට අඩුයි නම් එයා පාස් කරන්න 75ට වඩා අඩුයි නම් ෆේල් කරන්න. ඒ කන්ඩිෂන් එකක් දානවා. මෙහෙම කන්ඩිෂන් එකක් දැම්මම අපි කොහොමද මේ Hoover triple එක දාලා ඒක ඒ ප්‍රෝග්‍රෑම් එක මේ වෙරිෆයි කරන්නේ. අන්න ඔකට තමයි condition rule එක කියලා කියන්නේ. හරිද? condition rule එක කියන්නේ මේක අපි කොහොමද ඒ වගේ වෙලාවකදී තීරණය කරන්න ප්‍රෝග්‍රෑම් එකක් හරිද වැරදිද කියලා. හරිද? ඒතර conditions තමයි දෙන්නේ. මෙන්න මේක තමයි අපි කියනවා ඒ pre condition එක. මේක තමයි post condition එක. මේ P1 P2 කියන්නේ මෙතෙන් process දෙකක්. හරිද? ඒ කියන්නේ if condition B කියලා. B කියන්නේ ඒක දැන් condition එක. හරිද? ඒ condition එක true වුණොත් එතෙන් තියෙනවා process දෙකක්. P1 සහ P2 කියලා process දෙකක් තියෙනවා. true වුණොත් P1 කියන process එක run වෙන්න, false වුණොත් P2 කියන process එක run වෙන්න. ඕක තමයි උතෙන්ද කියන්නේ. ඊට පස්සේ අපි දැන් බලන්න ඕනේ දැන් කොහොමද මේක මේ condition rule එකෙන් කොහොමද මේ Hoover triple එකත් පාවිච්චි කරලා මේක program එක verify කරගන්න කියලා බලන්න. Hoover triple එක තියෙනවා. ඊට පස්සේ conditions තියෙනවා. condition rule එක කියන්නේ අපි බලනවා දැන් කොහොමද මේක පාවිච්චි කරලා මේ program එක verify කරන්නේ. එතකොට අපි එතෙන්දි කරන්නේ මේ program P1 සහ P2 කියන program දෙකම must be proved independently. ඒ කියන්නේ මේ අවස්ථා දෙකේදීම ඒ කියන්නේ අපි හිතමුකෝ මේ condition B කියන එක. B කියන්නේ condition එක. මේ condition එක false වෙද්දී P1 run වෙලත් condition B කියන එක true වෙද්දී P1 run වෙනවා. run වෙලත් අපි expect කරන post condition එකට එන්න ඕනේ. හරිද? ඊට පස්සේ false වුණොත් run වෙන්නේ P2 නේ. P2 run වුණත් අපි expect කරන post condition එකට එන්න ඕනේ. එහෙනම් ඒ කියන්නේ මේක හරියට වැඩ කරනවා කියලා.
තේරුණාද? ඒ කියන්නේ ඒ අයිඩියා එක උතන තියෙනවා. මොකද තමයි conditional rule එක කියලා කියන්නේ. අතර the condition in the if statement is true or false. Sorry. And regardless of whether the condition in the මේකද කියන්නේ ආර මං කියව එක තමයි කියන්නේ. ඒක තමයි ප්‍රොඩක්ට් කියලා බලන්න. හරි. උදාහරණයක් බලුවොත් verify the correctness of the following program statement. ඊට කියන n සමානයි 1. sorry n සමානයි 5. ඒක තමයි post condition එක. condition එකක් දෙනවා මෙතෙන් conditional statement එක. හරිද? if n කියන එක කියන විශාලයි හෝ සමානයි 10 නම් then y කියන එක කියන 100යිලු. එහෙම නැත්නම් y කියන එක කියන n දාන එක කියලා ගන්න කියලා කියනවා. ඒ කියන්නේ n කියන එක කෙනාගේ අගේ මෙන්න මේ condition එක satisfy කරොත් මෙන්න මේ program එක run කරන්න. එහෙම නැත්නම් මෙන්න මේ program එක run කරන්න. කොහොම හරි run කරාම y සමානයි 6 කියන එක තමයි එන්න ඕනේ. හරිද? හරි. එතකොට මේකෙදි කරන්නේ if n විශාලය සමානයි 10 නම් y becomes 100. but since n සමානයි 5 this condition will never be true. හරිනේ. දැන් මෙතෙන්ද කියන්නේ මොකද්ද? දැන් මෙතෙන්ද කියන්නේ n කියන එක විශාල වෙන්න ඕනේ. n කියන එක විශාල සමානයි 10 වෙන්න ඕනේ. හැබැයි මෙතනදී දීලා දෙන n සමානයි 5 කියලානේ. එතකොට මේ condition එක කවදාවත් true වෙන්නේ නැහැ. මේ කවදාවත් true වෙන්නේ නැහැ. හරිද? එතකොට true වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ අපි මෙතන true වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද run වෙන්න ඕනේ? මෙන්න මේක y සමානයි n දාන 1 කියන එක. එහෙම run වුණාට පස්සේ මේක y සමානයි 6 කියලා එනවා. එතකොට මෙතනදී මේ program එක හරි. මොකද මෙතනදී මේක කොයි වෙලාවකවත් run වෙන්නේ නැහැ. run වෙන්නේ නැහැනේ. කොයි වෙලාවකවත් ඒ කියන්නේ n සමානයි 5 කියලා දීලා තියෙනවා. හැබැයි සමහර වෙලාවලට ඒ කියන්නේ දැන් කියන්නේ නිකන් මොකක් හරි අපි නිකන් ඔය දෙපැත්තටම අගයන් එන අගයන් එක වෙන සහ يعني දෙපැත්තම වෙන්න පුළුවන් ඒවා දෙපැත්ත ඒ කියන්නේ මෙහෙම එකක් දුන්නොත් ඒ කියන්නේ මෙතන කන්ඩිෂන් එක හිතන්නකෝ මෙතන කන්ඩිෂන් එකේ අසමානතාවයක් තිබ්බ කියලා අර මෙතන x සමාන 6 නෙමෙයි x සමාන 6 නැතුව x විශාලයි 1000 වගේ එකක් තිබ්බොත් 1000 වගේ එකක් තිබිලා මෙතනත් n 10ට වඩා විශාල එකක් තිබ්බොත් මේකේ y සමාන 100 වෙනවනේ. එතකොට අපි මේ අවස්ථා දෙකටම බලන්නත් ඕනේ. දැන් මෙතනදී වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. මොකද n සමානයි 5නේ. ඒකින්ද මේක ගැන හිතන්න ඕනේ නැහැ. වෙනෙක් ගැන හිතුවම ඇති. වෙන්න පුළුවන් නම් මේක ගැනත් හිතන්න ඕනේ. හිතලා අපේ මේ අවස්ථා දෙකේදීම වෙන process එකට ඒක apply කරලා බලන්න ඕනේ. මෙන්න මේ post condition එක satisfy වෙනවද? satisfy වෙනවා නම් satisfy වෙනවා නම් ඒ කියන්නේ program එක හරි. So the condition in the if statement false when f පහ when මෙන්න මේක false මෙන්න මේක run වෙනවා n සමානයි 5යි මේක 6යි මේක තමයි precondition එක වෙන්නේ. So the post condition holds true if the program is correct according to the conditional rule. ඔක ලියන්න ඕනේ. එතකොට when solve this post condition suitable condition from if statement then the precondition. අපි මේක solve කරද්දී post condition එක යන්නත් පුළුවන් ඕන. එහෙම කියලා තියෙනවා. ඒක දෙපැත්තටම ඕන යන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ඕන ගිහිල්ලා මේක හිතන්න බෑ මෙතනදී. මේක හිතන්න ඕනේ අර මුලින් ඉඳාකට කියන හරියට. හරි. අන්තිම රූල් එක loop rule එක. loop rule එකක් කියන්නේ loop එකක් යද්දී කොහොමද වෙන්නේ? කියන program එකක් තියෙනවා. ඒකේ මොකක් හරි condition එක satisfy වෙද්දී loop එකක් run වෙනවා. run වුණාට පස්සේ යාගේ post condition එක satisfy වෙලා එහෙනම් අපි කියනවා මේ හරි program එක හරියට run වෙනවා කියලා. This is the rule determines when the OR triple can be inserted into proof sequence where S is a loop statement. S කියන එක loop statement එක කියලා මොකක්ද බලමු loop statement කියන්නේ. The loop must maintain certain condition. අපි ඒක කියන loop invariant කියලා කියන. අපි ඒක මොකක්ද කියලා බලනවා. ඒක නේ condition එකක්. loop එකක් හැමතිස්සෙම run වෙන්න නම් ඒක condition එක true වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියනවා
නිකන් අපි හිතමු කියන්නේ ලූප් එකක් කියන්නේ මොකක් හරි කන්ඩිෂන් එකක් තියෙනවා ඒ කන්ඩිෂන් එක සැටිස්ෆයි වෙන සැටිස්ෆයි වෙලා තියෙනකන් ඒ දේ සිද්ධ වෙනවා අන්න එහෙම සිද්ධියක් නිකන් හිතන්නකෝ කරන්ට් එක නැහැ ලැප් එක තියෙනවා හරිද දැන් කරන්ට් එක නැහැ කරන්ට් එක නැත්තම් මොකද තියෙන්නේ ලැප් එක අපි කියනවා ලැප් එක හරි ෆෑන් එකක් හිතන්න ෆෑන් එකට කරන්ට් එක දෙනවා ඒ කරන්ට් එක තිබ්බොත් ෆෑන් එක කැරකෙන්නේ එතකොට ඔය කරන්ට් එක තියෙන්න ඕනි කියන එක තමයි කන්ඩිෂන් එක ෆෑන් එක කැරගෙනවා කියන්නේ ෆෑන් එක කැරගෙන එකම දේ සිද්ධ වෙන්නේ ලූප් එකක් වගේ එකම දෙයක් සිද්ධ වෙන්නේ හැබැයි හැමතිස්සෙම කරන්ට් එක තියෙන්න ඕනේ ඒක තමයි කන්ඩිෂන් එක ඔකට තමයි කියන්නේ ලූප් ඉන් වේරියන්ට් එක හරිද ලූප් එක තමයි ෆෑන් එක කැරගෙනවා කියන එක හරිද it is a true before and after the iteration හරිද බලමු මේ මොකක්ද කියලා දවකනේ මම දාලා අයිඩියා එකක් දුන්නේ ඔක පොඩ්ඩක් මෙතනදී වෙනස් වෙනවා for the code to consider correct or කියන්නේ loop invariant එකක් තියෙනවා ඒක the loop must maintain a certain condition the loop must maintain a certain condition කියන්නේ loop invariant එක true before and after the each iteration හැම iteration එකක්ම අවසානයේදී ඒ loop invariant එක true වෙන්න ඕනේ හරිද ඒ කියන්නේ එක වටයක් ෆෑන් එක කැරකුණාට පස්සේ කරන්ට් එක දිනනවා ආයෙත් තව වටයක් කැරගෙන ආයෙත් කරන්ට් එක දිනනවා තව වටයක් කැරගෙන ඔන්න ඔය වගේ අර හැම ඉටරේෂන් එකක්ම අවසානයේදී loop invariant එක true වෙන්න ඕනේ ඒක තමයි කෝඩ් එක correct කියලා මෙතනදී කියන්නේ බලමු මේක පොඩ්ඩක් මොකක්ද වෙන්නේ කියලා හරි loop invariant a condition that remains true before and after each iteration හැම iteration එකකටම කලින්ම සහ පස්සේදී true වෙලා තියෙන එකට condition එකට කියන loop invariant එක කියලා ඊට පස්සේ it's a statement about relationship between variable in your program in variable ඒක ඇත්තට හිතන්න ඕනේ just before the loop ever run after the each time the loop finish the iteration when the loop is finished hariද should be proved by mathematical induction to show that the entire code is partially correct හරි අපි ඒක දැන් උදාහරණයකින් බලමු කොහොමද සිද්ධිය වෙන්නේ කියලා හරි consider the following program product එකක් දීලා product xy කියන්නේ product කියන්නේ xy ගුණිතයක් මෙතන තියෙන හරිද pre condition එකක් දීලා තියෙනවා මේවට කියන්නේ comments මෙන්න ඉරි කියලා දෙයක් කියලා කියන්නේ comments කියලා කියන්නේ විස්තර කිරීමක් වගේ තියෙන්නේ ඒක රන් වෙන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් නෙමෙයි එතකොට x and y are non negative integers ඒක තමයි pre condition එක pre condition එක වෙන්න ඕනේ x සහ y non negative integers දෙයක් වෙන්න ඕනේ post condition එක තමයි returns the product of x and y post condition එක වෙන්න ඕනේ අර run එක ඉවර වුණාට පස්සේ x and y ගේ product එකක් තමයි එළියට එන්න ඕනේ මේක begin කියන්නේ පටන් ගන්නවා හරිද i සමානයි බිඳුවයි j සමානයි බිඳුව. ඔක තමයි ප්‍රී කන්ඩිෂන් එකේදී පටන් ගන්න. while මෙන්න මේක තමයි අර loop invariant එක. හරිද? එතකොට මෙන්න මේක true වෙලා තියෙනකම් මෙන්න මේ process එක වෙන්න. මේ process එක වෙන්න අන්තිමට return කරන්න j. හරිද? ඔය j කියන්නේ මෙන්න මේ j කියන්නේ x වතාවක් y. x වතාව y කියන්නේ product එකක්. ඒ x සහ y ගේ product එක. මේක තමයි return කරන්න ඕනේ. ඔක තමයි code එක. දැන් අපි බලන්න ඕනේ මේක true ද කියලා. මේක මෙහෙම වෙනවද කියලා අර conditional rule එකෙන් බලන්න ඕනේ. හරිද? හරි. Consider program example our example again. We guess that q is the relation. q කියන්නේ මොකද්ද? q කියන්නේ මෙතනදී precondition එක. හරිද? relation මෙන්න මේක. j සමාන මේක. To use the loop rule, we must prove that q is the loop invariant. q කියන්නේ කියන්නේ loop invariant එක. ඒ කියන්නේ අර හැමතිස්සෙම true වෙලා තියෙන ඕන කියන loop එකක් run වෙන්න කලින්. හරිද? එතකොට the quantities of x and y remain unchanged throughout the function
but value of j and I change within the loop. j and I ගේ j and I ගේ මේවා ටික වෙනස් වෙනවා. මොකද අර loop එක යන්න යන්න මේක වෙනස් වෙනවානේ. x සහ y ගේ අගයන් දෙක හැමතිස්සෙම නියතයි. x සහ y ට අපි නියත අගයන් දෙයක් තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ එක වෙලාවකදී ද j සමානයි බිඳුවනේ පටන් ගන්න. ඒතකොට j ගේ අගය බිඳුවයි බිඳුවට එකතු වෙනවා y ගේ අගය. එතකොට j එම් වෙනවා ඊට පස්සේ තව ඉටරේෂන් එකක් යද්දී a තියෙන j ටමත් i y එකතු වෙනවා. අන්න එහෙම. එතකොට අර x සහ y කියන දෙන එක විදිහට තියෙනවා කියලා කියන්නේ. හරිද? හරි. දැන් ඇක්ටිවිටි එකක් දීලා තියෙනවා. එතකොට show that q is the loop invariant take qn in the statement. අපි loop invariant එක තමයි ඉස්සෙල්ලාම ඔප්පු කරගන්න යන්නේ. මෙතන මේ I එන්න ඕනේ. මෙතන මේ j කියලා වගේ පේනවා. මෙතන I තියෙන්නේ. හරිද? Consider our example again. We guess that q is the relation j සමානයි මෙන්න මේක. sorry. අපිට මෙතන q මෙතන මේක නෙමෙයි මේ q කියන එක නා මෙතන post condition එක. q කියන එක නා post condition එක pre condition post condition එක. මොකද අපිට output එක එන්න ඕනේ j සමානයි x වතාවක් y නේ. එතකොට sorry පොඩ්ඩක් ඉන්න. මේකේ මේ පොඩි අවුලක් තියෙනවා වගේ. මම මේ පොඩ්ඩක් ආයෙත් ලියලා දාන්නම්. මේකේ මේ මෙතන පොඩි අවුලක් තියෙනවා. අපි බලමු මේක. හරි මේක මේකෙන් බලමු පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් කියලා. මේක මේ මෙතන තියෙන මේ කන්ඩිෂනල් එකයි මේක දෙකම එකතු කරලා මේ අද ඔක්කොම නම් ටිකක් කතා කරන්න අමාරුයි කොහොමත්. මේක කතා කරන් බලමු. හරි මේකෙන් කතා කරමු. මේක ලේසි. හරි identify the loop invariant of the following code. බලමු ඉතින් මේ loop invariant එක හරියට identify කරගන්න එක පොඩ්ඩක් බලමු. ඊට පස්සේ ඒක තමයි වැදගත්ම එක. ඊට පස්සේ ඒක මෙතනදී loop invariant එක අපි අඳුර ගත්තාම ඒකට අපි mathematical induction එක දාලා පෙන්වන්න ඕනේ මේ එක තියනවාද කියලා. කියන්නේ අර mathematical induction එක පොඩ්ඩක් බලන්න. ඒකෙන් අපි proof කරමු. අපි කියන්නේ ඒකෙන් proof කරන්න ඕනේ. ඊට පස්සේ අපි code එක සම්පූර්ණයෙන් හරිද කියලා ගන්න. එතකොට අපි මේක partially correct කියලා ගන්න. ඊට පස්සේ prove කරන්න ඕනේ. ඒ විදිහ තමයි මෙතනදී මම විස්තර කරලා තියෙන්නේ. මම ඒක පොඩ්ඩක් ඔයාලට ලියලා දාන්නම්. මෙතනදී මෙතන පොඩ්ඩක් මෙතන පැහැදිලි නෑ වැඩි එකයි. මොකද මට ආයිත් මේ නෝට් එක අද බලන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඒකෙන්ද අර මට අතන වෙලා තියෙන දේ එකපාරට හිතා ගන්න අමාරුයි. loop invariant එක පොඩ්ඩක් එන විදිහ චුට්ටක් බලලා අපි වැඩි ඉවර කරමු. අර කැලේ මම දාන්නනේ අර. හරි identify the loop invariant of the following code. මෙන්න මේක තමයි code එක. x සමානයි n. හරි අපිට ඒක
x සමාන n y සමාන 0යි while x මෙන්න මෙහෙම වෙද්දි මේ තමයි කන්ඩිෂන් එක. මේ කන්ඩිෂන් එක මෙන්න මෙහෙම වෙලා තියෙද්දි මෙන්න මේක වෙන්න do කියන්නේ කරන්න x ගෙන් එකක් අඩු කරනවා. ඒ කියන්නේ x minus කියලා තමයි තියෙන්නේ. x මේ මෙන්න මේ x ගෙන් minus ඔකෙන් කියන්නේ x සමානයි දන්න කට්ටිය සාමාන්‍ය දන්න ඇති x සමානයි x ගෙන් අඩු කරන්න එකක්. හරිද? ඔන්න ඕක තමයි මෙතන කියන්නේ do මේක. ඊට පස්සේ y plus plus කියන්නේ y සමානයි y දැන් 1 කියන එක. හරිද? හරි. දැන් ඊට පස්සේ අපි මෙයාගේ loop invariant එක කොහොමද අපි ඉස්සෙල්ලා එක step එකකින් පටන් ගන්නවා. x සමානයි n කියලා ගන්න, y සමානයි 0 කියලා ගන්න. ඊට පස්සේ x කියන එක බිඳුවට වඩා මෙන්න මෙහෙමන මෙන්න මේක අපි ගමු n සමානයි 4ද කියලා. sorry මෙතනදී මේකම තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපි n සමානයි 4 කියලා n සමානයි 4 x සමානයි 4 වෙනවා, y සමානයි 0යි කියලාම ගන්නවා. ඊට පස්සේ අපිට වෙනවා බිඳුවට වඩා 4 වැඩි. එතකොට x ගේ 4න් එකක් යන එක 3 වෙනවා. y ගේ බිඳුව දාන එක එකක් වෙනවා. හරිද? ඊට පස්සේ මෙතනත් ඒකෙන් දැන් ඊට පස්සේ දැන් x 3 වෙලානේ තියෙන්නේ. ඔය 3 දානවා මෙතනට. 3 දැම්මට පස්සේ y සමානයි මෙතන එක වෙනවා. ඊට පස්සේ 3 කියන එක කියන බිඳුවට වඩා විශාලයි. බිඳුවට වඩා විශාලින් x එක කියන දෙකක් වෙනවා. y සමානයි 2ක් වෙනවා. ආයෙත් මෙන්න මේක ගත්තට පස්සේ ඊට පස්සේ මෙතන ආපු උත්තර දෙක මෙතනට ගන්න. බලනවා මේ කියන බිඳුවට වඩා විශාලයි. මෙතන කන්ඩිෂන් එක බලනවා. බැලුවට පස්සේ මෙතනදී අර මම කරලා තියෙන්නේ මෙන්න මේ සම්පූර්ණ එක සාරාංශයක් වගේ දෙයක් තමයි මෙතන ලියන් තියෙන්නේ. x කියන එක n වෙද්දි y සමානයි 0 වෙද්දි ඒ ටිකට තමයි මම මෙතන assign කරගෙන ගිහින් තියෙනවා. ආදේශ කරගෙන ගිහින් තියෙනවා. ඒතර ලේසි. දැන් මෙතන මේ loop invariant එක විතරයි බලන්න. මේක පොඩ්ඩක් උඩට දාගන්න මම ඊට පස්සේ ඔප්පු කරන විදිහ මම දාන්න ලියලා. ඊට පස්සේ දැන් මෙතන ආපු උත්තර දෙක මෙතනට දැම්මා. ඔහොම අපි ස්ටෙප්ස් ටිකක් හදාගෙන යනවා. මෙතන අර loop එක run වෙන්නේ නැත්තේ නේද? x සමානයි 0 වෙද්දී. මෙතනදී අර මෙහෙම එක අඩු වෙලා x ගෙන් එක අඩු වෙලා x සමානයි 0 වෙනවනේ. 0 වෙද්දී මේ කන්ඩිෂන් එක false වෙනවනේ. false වෙද්දී මේක run වෙන්නේ නැතු වෙනවා. run වෙන්නේ නැති වුණාම අපි එතනට යනකම් මේ ටික මෙහෙම ලියනවා. කියන අපි පද 4ක් 5ක් විතර ගන්නවා. ගත්තම අපිට පේනවා මේ xy අතර සම්බන්ධයක්. මේ xy අතර සම්බන්ධයක් හොයාගන්න try කරනවා. xy අතර සම්බන්ධයක්. මොකද ඒ දෙන්නගේ අගයන් දෙකනේ හැමදෙස්සම change වෙන්නේ ඒ x සහ y ගේ අගයන් දෙක. හරිද? ඒතර අපිට පේනවා මේ xy කියන එක හැම වෙලේම 4යි. xy කියන එක හැම වෙලේම 4යි. මේ මෙතන ගත්තම 3 1 4යි 2 2 4යි 1 3 4යි 0 4යි 4යි. ඒතර 4 කියන්නේ කවුද? මෙතන n. අපි ගත්ත එක්කෙනා. n සමානයි 4 කියලානේ ගත්තේ. ආයි කියන්නේ මේක තමයි loop invariant එක. ඊට පස්සේ අපි ඔක දාන්න ඕනේ mathematical condition එකේ. mathematical induction mathematical induction එකට දාන්න ඕනේ. mathematical induction එකට දාලා අපි ඔක ඔප්පු කරන්න ඕනේ. අර n සමානයි 1 දී මෙන්න මෙහෙමයි කියලා n සමානයි. ඔව් ඒකත් ස්ටෙප් එකම එක දාන්නම්. දැනට loop invariant එක වෙන කතාව විතරක් ඔලුවට දාගන්න. මේකෙදිත් අර වගේම තමයි. අර වගේ පටන් අරගෙන අපි x සමානයි 4 වගේ පටන් අරගෙන හදනවා. හදලා අර වගේ ගන්න සම්බන්ධයක්. අරගෙන ඉතින් loop invariant එක හොයාගන්න. හරි. අපි දැන් 12යි 18යි මීට වඩා කොහොමත් අරකට දැන් විස්තර කරන්න ගියොත් මේ තා වෙලා යනවා. පොඩ අමාරුයි නල්ලන්නේ. මම අරක දාන්නනේ අර. හරි නතර කරමු මේ කට්ටිය ප්‍රශ්නක් තියෙනවා අහන්න. අයියට loop invariant එක වෙන්නේ. තේරුණාද ඒක? ඒ කියන්නේ මම මෙන්න මේ activity 2 කියන එක පැහැදිලි කරත් තේරුණේ නැද්ද ඒක? මෙතනද? කලින් තේරුණා පොඩ්ඩ අර loop invariant ඒ අතරම කොතනද? ඒ කියන්නේ මේ උඩ හරිය තේරුණේ නැත්තේ. අන්තිම loop invariant මේකද? මේ දෙවෙනි ගානේ දෙකද? හරි මම පැහැදිලි කරේ නේ අතර. හරි. find the loop invariant following code segment. එතකොට
y සමානයි 0යි i සමානයි 0යි while i කෙනා කුඩා වෙන්න ඕනේ x ට වඩා. කුඩායි හෝ සමානයි වෙන්න ඕනේ x ට වඩා. එහෙමනම් do i plus plus ඒ කියන්නේ i සමානයි i සමාන වෙනවා i දාන 1. සහ y කෙනා y කෙනාට තේරුම් ගන්න. කියන්නේ y කෙනාට දෙක එකතු කරන්න කියලා කියන්නේ. y සමානයි y දාන 2. y සමානයි y දාන 2 කියන එක තමයි මේ දෙය ලියන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මෙතන 3 තිබ්බොත් ඒ කියන්නේ y සමානයි y දාන 3. එහෙම. රිටර්න් කරන්න y. එළියට දෙන්න y බ. ওই ටික අපි මෙන්න මේ විදිහට ඊට පස්සේ සාරාංශයක් අපි ලියා ගන්නවා. ලියා ගන්න මෙතන මම ලියාගෙන නැහැ. මෙතන මම ලියාගෙන නැහැ. මම මෙතන ලියාගෙන තියෙනවා. ඒක කැමති විදියක්. මම කෙලින්ම මෙතනදී අර දැන් x ටනේ අපි බලන්න ඕනේ. කියන්නේ x ට තමයි මෙතන කන්ඩිෂන් එක දාගන්න. කියන්නේ ඒ කියන්නේ දැන් i සම් මෙතන කන්ඩිෂන් එක දෙන්නේ i සහ x නේ. එතකොට i සංසන්දනය කරන්නේ x එක්කනේ. x එක්ක. එතකොට සමහරවිට මෙතන x තියෙන්න පුළුවන්, n තියෙන්න පුළුවන්. දැන් මෙතන n කියලා තිබ්බේ. ඒ වගේ. හරිද? එතකොට මෙතනදී x ට මම 4 කියලා ගන්නවා. 4 ගත්තම x සමානයි 4. ඊට පස්සේ i කියන එක බිඳුවයිනේ. i බිඳුවයි x සමානයි 4. එතකොට 4ට වඩා ඉතින් අපි හැමදෙස්සෙම බලන්න ඕනේ මේ ලූප් එක රන් වෙන්න. ලූප් එක රන් වෙන්න x ට හරි කියන්නේ මේ කන්ඩිෂන් එකට එන්න ඕන අගයක් තියෙනවානේ. අන්නේ අගේ එන විදිහට මොකක් හරි ඒ ගන්න ඕනේ ගන්න. දැන් මෙතනදී x ගත්තේ. මෙතෙන්දි රන් වෙන්න ගන්න ඕනේ නේ n ටගයක්. n ටගයක් තමයි මෙතෙන්දි ගන්න ඕනේ. මොකද n ගියාගේ x ට දාන ඊට පස්සේ x ගියාගෙන් තමයි කන්ඩිෂන් එක දෙන්නේ. ඊට පස්සේ තමයි ඒක රන් වෙන්නේ. හැමතිස්සෙම අපි අර ස්ටෙප් 3-4ක් එන්න පුළුවන් විදිහ තමයි x ට අගේ ගන්න. ඒ කියන්නේ අපි දැන් x ට 2 වගේ ගත්තොත් 2 වගේ ගත්තොත් මේක මෙන්න මෙයාගේ තැන් දෙකකට ඇවිල්ලා නතර වෙනවා. එතකොට අපිට අර පොදු සම්බන්ධයක් හොයාගන්නත් බෑ. එතකොට ඔය ඒ අගේ ගද්දී කාටද අගේ ගන්නෙ? මේ ඊට පස්සේ කොච්චරක් ලොකු අගයක්ද ගන්න කියන එක හොයන්න. ඒ කියන්නේ හිතන්න. ඒ කියන්නේ දැන් x ට උතනදී 20ක් 30ක් අරන් ගන්න නැහැ නේ. එතකොට ඔයාලට මුළු පේපරේම මේක තමයි කට්ටියට කර ඉන්නේ. මේ එහෙම බෑනේ. එතකොට ඒ වගේ පොඩ දෙකක් තුනක් වගේ අර සම්බන්ධය පේනකම් ගන්න. එතකොට මතර 4 අරන් තියෙන x සමාන 4. එතකොට මෙතන 4 දානවා. ඊට පස්සේ i කියන එක බිඳුවයි කියලා දීලා දෙනවා. බිඳුවයි ඊට පස්සේ i ට එකක් එකතු වෙනවා. ඒක ඒතර බිඳුවට එකතු වෙන 1යි y සමානයි 2යි. එහෙම. ඊට පස්සේ මේ කන්ඩිෂන් දෙක මෙතනට එනවා. ඊට පස්සේ ආයිත් බලනවා. 1 කියන එක 4ට වඩා කුඩායි. මේ x වෙනස් වෙන්නේ නැහැ. 4 කුඩායිනේ. හින්දා රන් වෙන්න පුළුවන්. මේ කන්ඩිෂන් එක සැටිස්ෆයි වෙනවා. ඊට පස්සේ i කියන එක තායිගන් වැඩි වෙනවා, y එක වැඩි වෙනවා. ඊට පස්සේ මේකත් ඒ විදිහටම මේක සංසන්දනය කරලා බලනවා වැඩි වෙනවා. ඔන්න ඔහම ඔය ටික එනවා. ඔය පෙයාස් ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ යුගල ටික ගන්න පුළුවන්. දැන් බලන්න ඕනේ. දැන් වෙනස් වෙන්නේ මෙතනදී දැන් අපි ගත්තේ x ව ගත්තා. හරිද? x ව ගත්තා. ඔව්. මෙතනදී දැන් මෙතනදී කෙලින්ම බැලුවම පේනවනේ කියන්නේ. මෙතනදී බැලුවම පේනවා මේ කොහොමද ගින් තියෙන්නේ. x ට මොන එක දැම්මත් මෙතන සම්බන්ධය තියෙන්නේ y සමාන ඒ කියන්නේ මෙතෙන් 2 ඒ කියන්නේ y ඒ කියන්නේ දෙකේ පළවෙනි බලය 2යි. ඊට පස්සේ දෙකේ දෙවෙනි බලය 4යි. නෑ සෝරි 2යි i වලින් ගිහින් සෝරි. දෙවරක් එක 2යි. ඊට පස්සේ දෙක ඒ කියන්නේ මේ දෙක ඒ කියන්නේ i එක 2යිනේ. i 2යි y 2යි. හරිද? 2යි 4යි. එහෙම. ඊට පස්සේ නෑ එතනත් වැරද්දක් තියෙනවා 2යි i මොකද්ද මේ එතන මොකක් හරි වැරද්දක් දාලා තියෙන්නේ. ඔව් මේ අතර මට මේක අතර බලන්න බැරිුණා මේ කලින් නෝට් එක මේකත් හදලා දාන්න මෙතන මේ වැරද්දක් තියෙනවා. මෙතන මේ හරි සම්බන්ධේ මෙතන ඇවිල්ලා නැහැ. ඒකයි ලූපෙන් වේරියන්ට් එක හොයන ක්‍රමය ඔක. ඔය කියන්නේ සම්බන්ධය ගන්න එක. මම මෙතන මේ ගණන් දෙකයි හදලා දාන්න. අර එදා KMap වලට දැම්මා වගේ. ඒකයි මෙන්න මේකයි.
මෙතන මේ කොහොමද මේ ඔප්පු කිරීම මේ නෝට් එක හරි මෙතන මෙතන මේ වෙන සිද්ධිය මෙතන පොඩ්ඩක් මෙතන මොකද ලියලා තියෙන්නේ කියලා මට පැහැදිලි නෑ මට අද බලන්න හම්බුනේ නැති ටයිම් එක මම ඒක සෙන්සර් of the house එක දාන්න මම ඒක දාන්න මට ඒක දැන් බලවට නෝට් එන්නේ මේ අවුල නැහැ අපි එන්ඩ් කරමු මම ඒක දාන්න හරිනේ ඒක ඇරෙන්න මොකක් හරි තව ප්‍රශ්න තියෙනවද? ඒ කියන්නේ ඔබ ගානේ ගන්නට ඒක අර එන සම්බන්ධය ගන්න ඉතින් පොඩ්ඩක් වෙනස් වෙනවා අර කලින් එකම නෙවෙයි එන්නේ මේ සම්බන්ධයක් ගන්න එක තමයි ඉන්න ඕන පොඩ්ඩක්